ඒක ඇක්ටර්ස් කෙනෙක්ටම තමයි මම හිතන්නේ තේරෙන්නේ. මොකද එයාගේ පාර්ට්නර් ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේ නැත්නම් මේ කරන්නේ ඇක්ට් එකක් කියන එක ඊළඟට එයාට මම කියන්නේ මානසිකව ඉමෝෂනලි සපෝට් කරන්නේ නැත්නම් රංගනය කියලා කියන්නේ මනස ගොඩක් නිදහසේ තියාගෙන කරන්න ඕන වැඩක්. ඒ වගේ වැඩක් කරන්න ගොඩක් අමාරු වෙනවා. එහෙම නැති කෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතනවා මම ගොඩක් ප්‍රශ්න හොඳයි කියලා එයාව ලබන්න. ටෙලිතරු රැයක් එක්ක අපි අද රසීදින් ආවද්දී අපිත් එක්ක ඉන්නවා එමාෂක්ක වෙන්දට හම්බෙන්නේ තනියම අද තව එක්කෙනෙක් ඉන්නවා. ඉතින් අක්කේ කොහමද? හොඳයි හරිද? අයියා ගැන පොඩි විස්තරයක් කියමු. මේ ඉන්නේ රුමේෂ් මගේ හස්බන්ඩ්. ඉතින් අපි දෙන්න අද ආවා ටෙලිතරු රැයක් එක්ක එකතු වෙන්න. ටෙලිතරු රැයක් ගැන අක්ක මොන විදිහටද? මම හිතන්නේ ඇත්තටම ගොඩක් ලස්සන වැඩක්. මොකද මේ වගේ ඉවෙන්ට් එකක් කියලා කියන්නේ කලාකරුවන් කලාකාරිනියන්ට එයාලගේ ඒ කියන්නේ පුංචි කලේ හැමදාම පෙන්වන්න බැරි වෙන දක්ෂතාවයන් විශේෂයෙන්ම පෙන්වන්න පුළුවන් අවස්ථාවක් කියලා මම හිතනවා. ඒක නිසා මම හිතන්නේ හැමෝටම මේක ගොඩක් හොඳ ඉවෙන්ට් එකක්. ඒත් එක්කම ඉතින් අපි හැමෝටම රස විඳින්න පුළුවන් ලස්සන වැඩක්. අක්කගේ වැඩ මොනවාද ඉස්සරහට? මගේ ඉස්සරහට කියන්නේ දැන් මේ දවස්වල ප්‍රාර්ථනා කෙලිනා ටෙලිකාෂන් වෙන පිළිදෙරන. ඉතින් ප්‍රාර්ථනා විදියට එකතු වෙලා ඉන්නවා ප්‍රාර්ථනා ටෙලිග්‍රෑම් එකේ ගොඩක් ප්‍රතිචාර ඇත්තටම හම් වෙනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර. යන එන කට්ටිය ප්‍රාර්ථනා කියලා කතා කරනවා. ඉතින් හරි සතුටුයි. ඒත් එක්කම අලුතෙන් සම්බන්ධ වුණා මායාවී ටෙලිනාට්‍යයට සිරස්නාලිකා ටෙලිකාෂන් වෙන. ඉතින් ඒකට නම් සම්බන්ධතාවම දවස් කීපයක් කිව්වොත් හරි ඇත්තටම සතියක් වගේ මම හිතන්නේ. ඉතින් ඔය වැඩේට තමයි නිදහසට සම්බන්ධ වෙලා ඉන්නේ. ජීවිතේ මොනවාද ඉස්සරහට තියෙන අක්කගේ බලාපොරොත්තු? බලාපොරොත්තු ඉතින් දැන් ඉන්නා වගේම ඕනේ සතුටින් ඉන්න පුළුවන් වෙන කියන එක තමයි. අක්කේ අයියේ කොහොමද එමාෂක්කගෙන් ලැබෙන සපෝට් එක? මම කොහොමද හරිම තියාරින් හරිම ආදරණීය කෙනෙක්. ඉතින් මගේ වැඩ කරනකොට ලොකු සහයෝගයක් හම්බ වෙනවා. අක්කටත් ලොකු සහයෝගයක් ලැබෙනවද අයියේ? අම්මෝ ඒක නම් වචනෙන් කියන්න බැරි තරම් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. එයාගෙන් වචනකින් වුණත් හම්බ වෙන්නේ ලොකු සපෝට් එකක් කිව්වොත් හරි. ඒ කියන්නේ ඇක්ට්‍රස් කෙනෙක් හැටියට පාර්ට්නර් ගොඩක් සපෝටිව් වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. ඒක ඇක්ටර්ස් කෙනෙක්ටම තමයි මම හිතන්නේ තේරෙන්නේ. මොකද එයාගේ පාර්ට්නර් ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේ නැත්නම් මේ කරන්නේ ඇක්ට් එකක් කියන එක ඊළඟට එයාට මම කියන්නේ මානසිකව ඉමෝෂනලි සපෝට් කරන්නේ නැත්නම් රංගනය කියලා කියන්නේ මනස ගොඩක් නිදහසේ තියාගෙන කරන්න ඕන වැඩක්. ඒ වගේ වැඩක් කරන්න ගොඩක් අමාරු වෙනවා. එහෙම නැති කෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතනවා මම ගොඩක් ප්‍රශ්න හොඳයි කියලා එයාව ලබන්න. මොකද මට ඇත්තටම මගේ රංගන වැඩ කටයුතු වලට ඒ වගේම පෞද්ගලික ජීවිතේ එක විදිහට දෙපැත්තටම එක විදිහට දෙකටම එයා මට ලොකු සහායයක් දෙනවා. ස්තුතියි අක්කේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. ස්තුතියි.